දවසේ ප්‍රොෆිට් එක දාලා මම විත්ඩ්‍රෝ කරලා වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරනවා. වසාවාසි කියලා එකක්ලු. මම ඇත්තටම බොන කොල්ලොන්ට වැදගත් වෙන වසාවාසි කියන එක. අපි යනවාද නෝඩි එකේ අලුත් වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඇත්තටම. ඔයාලට මතකද අපි බෙවින්ද බෙමියව නැගිටවන්න ගියේ 11යි ගානට. දැන් ඇවිල්ලා 4යි වෙලාව. අපි අර නැගිටවන්න ගිහිල්ලා ගියාට මිනිහා ආයි නිදාගෙන. දැන් මේ එකයි යන ගමන් තනට ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ ඉලෙක්ට්‍රිකා ගියා අපි. උඩන් හපනවා. ඔව් ඒ උඹ ගා මාර සුවඳයිව. නැෂනල් හයි එකද? මේ vlog එක මොකක් හරි කරන්න ඕනේ බං. අමුතු දෙයක් හරි පොඩ්ඩක් එකම තාලෙට මොකක් හරි. මේ ඉලෙක්ට්‍රික් කියක් වලවල් වල දාන්නේ බං. උඹට මතකද මේ බයික් එක ගත්ත මුල් දවස්වල versus දැන්. මං උඹට කිව්වා මතකද තා සල්ලි කීයද? ඇත්තටම ඒ දවස්වල අපි මාර හිමින් ගියේ මේ බයික් එකේ. දැන් 150 දෙනා වලවල් අදාහම නැහැ. වලවල් ගන්න මොයිස්ුව කියන්නේ. මම කිව්වා කරන්න දෙයක් නැහැ. මොකක් හරි කරන්න එනවා. එක්ක ඔයා මුණ පෙන්නලා වීඩියෝස් දාන්න ඉන්න. නැත්නම් වෙන කෙනෙක් ටිකක් දාන්න මේකේ අවුල තියෙන දන්නවනේ බැටරි නේ මචං. ඉස්සරහින් යනවා අපි ඉස්සරහා බයික් එක යනවා ඔඩි ෆෝකස් එක යනවා ෆෝකස් එක ඕ. ඉස්සරහා බයික් එක යනවා තංගොරියා සහ තංගොරියාගේ මිතුරු කර. ඊට පස්සේ බයික් එක යනවා ඒ වයි බම් මේ වලවල් වල හිතලා දානවා. අර වල ගෙලින් ගිහිල්ලා හැරෙව්වා. ඒ මුට අමතක කරා මේක ඉලෙක්ට්‍රික් එකක් කියලා. ඌ වලවල් වල දානවා. මම ඊයේ වීඩියෝ එකවනේ මේ ටේක් කරා මේවා එවනවා නම් එවන්න කියලා. සබ්ස්ක්‍රයිබ් කරන කල් තියෙනවා නම් ඕකත් එවන්න. දැන් ෆෝන් එක නැහැ නේ වීඩියෝ එක. ෆෝන් එක දාලා මලයි මොනාරි තියනවා නම් එවන්න කටින් දාන්න එවන්නම් කියලා මේ අපි ඔක්කොම හරි කරමු. ඒ ෂූටින් බැගි. ෂූටින් බැගින් නයි මේ වැස්සේ දෙමෙනවා නේ. හඳ ගන්න. දැන් මෙන්න තු ඉන්න දනකුන්නේ. මේ ෆෝන් එක දාන්න ඩිකි ඇතුලට. ඩිකි ගන්න. අඩෝ මේ මුට ජීරි වයිස් කියලා වදින්න පුළුවන් නේ බා. අඩෝ ඊයේ එන සෙල්ලමක් දැම්මා. ඒවා දාන්න බැරි ඒවා. ඒකට ගෝ දානවා. අයියෝ දෙමෙනවනේ. ඒ තව පැය භාගයක් යකාලු හිටියනම් අපි වැස්ස දෙන්නේ. මූ චූකරේ නැත්තම්. අපි ටිකටලා ඉන්නේ. වැසි ටයිම් එකේ අපි එළියට වැස්සේ. දැන් නේද බා? මේක තමයි රියල් ටයිම් බා. ඊට වැස්සේ පායලා ඉද්දි. ඊට වැස්සර වස්සේ දාව හින්දා. උඹට තිබ්බේ ගීලා අතෝගේ ඔම බයිනත් එක කටේ බන්න. ඒ චූ බැන්නමයි බම් බයි. චූ බැන්නම බයි චූ කරන්න කියලා තින් ගේ ඉස්සරහ. ඒ ඉස්සරහ ගෙදර කෑමල වල ගෑනුන්ට ගෙදර දොර ඉස්සරහට ගිහින් මම එළියට දාන්න. මොකක්ද කියලා වෙන්නේ? ඉන්න සයිස්. ඌ ඉතින් නයිප් පෙන්නගෙන. ඒ මොකක් කියලා වෙන්නේ? මොකක් කියලා වෙන්නේ? බූරුවගේ. ඒ බූරුව. නෑ මේක උනේ මුට බං එකක් දෙකක් කියද්දි අපිත් එහෙම වචනයක් දැම්මා. ඌ මුට ඌ ඉතින් අපි මුට ගහයි කියලා. නෑ ඌ මෝඩියෙක් බං. අඩෝ ගන්න. උඹට අවුල්ද පැයව එක? දැන් ගහන්න බෑ බා. දැන් අද ගහන්න බෑ කියලා මේ පිට නිවාඩුවක් දාන්න කියන්නේ බෑ. අඩෝ පට්ටවුල්. ගහලන්නේ. ඩේටි ටිකක් දාපන් ඈ ගත්තා වගේ නෙවෙයි. ඉලෙක්ට්‍රිකා versus සීටියා. රේස් එකද අං ඒ රේස් එක? රිවර්ස් එකට යන්න හදන්න කපුල් දෙකක් යන්න. එහෙම යන්න මම ආයෙ එකම බල ඉස්සරහට දාන්න තියෙන. ඉලෙක්ට්‍රිකා යාළුවේ. හරි. දැන් පාකින් බටන් එක නෙදී. මදි පාකින් එකේ පී වැඩලා තියෙන්නේ බා. හරි මම ෆෝවර්ඩ් වැඩලා. නෑ මේක දා. හරි දැන් හරි. හරි. උදේට හයියෙන් යන එක දන්නේ නැහැ. CTI ඉලෙක්ට්‍රිකයි රේස් එක තිබ්බා. ගියාද රේස් එක? ඔව් වලා ඉලෙක්ට්‍රික අදින්න. තාම රේස් එක ගියා. නෑ දැන් එනවා රේස් එක. අර හයියෙන් දාන්න දන්නවද? මේ ඉලෙක්ට්‍රික නෝන්ඩි දාන්න බා. ඒ මාත් එක්ක වර ඉලෙක්ට්‍රිකයි. අනෝ දිනුම්බා. අනෝ ඒක මාත් එක්ක ඉබයි මායිම්ද? එහෙම ඕනේ නැහැ. අපේ අම්මට විතරයි ඒක තියෙන්නේ බා. ඌ දන්නේ හයිය. ඔව් හයි. හරියට ගිල වරෙන් ඈ. වතුර බෝතල් යනවා මාත් කරනවා බූත් කරනවා. ඒ කලින්වත් ටික රිලැක්ස් නේද මොකද? අරු වෙලෙන්දි දන්නේ. හැබැයි මෙතන පාරක් තිබෙන තන් ඉවරයි මචං. නාතර බෑනේ. ඩිස්නෑන් ගුරුස්සකගේ ඉලෙක්ට්‍රිකා කියලා වීඩියෝ එකක් ගාවා. දෙවින්දගේ vlog එකක් ගානවා. vlog එක ගන්න ඉලෙක්ට්‍රිකා. ඊට මුගේ vlog එකේ තමයි ගහපුණා. අතන්දරේ පා මම මෙච්චර නෙවෙයි. මේක සබ් දෙන්නේ නැහැ. ඔව් මේකේ සද්ද නෑනේ මොච්චර රේස් කරත්. අවුල තියෙන්නේ ඒක. ඒ සද්ද නෑ මම මේකට. ෂූටින් බෑකප්. ඒ යකලිය.
ආයි ගියා. නෑ බං ටයිමින් ආව. යන්න ඉතරේ ලයිසන් මේක ගන්න. ඕක මොකද්ද බං? මේක එක ජියරෙන් අරින්න පුළුවන් බං 40න් අරින්න පුළුවන් ඕකට. තා පොඩ්ඩේ ඉවරයි ඉලෙක්ට්‍රිකා. ටික තුනක් දාලා දෙකයි කියන්නේ. දෙකේ අමාරුයි තුනක් දාන්නදී. එන්න දුවනේ වරන් එන්න. දුවනේ වරන් එන්න. ඔයාලට බලන්න ඉලෙක්ට්‍රිකත් එක්ක රේස් එකක් යන්න ඕන නම් දුවනේ වරන් එන්න. දුවනේ වරන් එන්න. ආයි බෙට්ටේකුත් දාලා යන්නේ. මේ වලවල නම් දාන්න එපා. මුගේ බොරු අපි දැක්කේ මූ එන ප්‍රෝ කියලා අරගෙන දුව දුව හිටපෙ විතරයි කරේ. මූ ගන් මාරු කරනවා. වගේ සෝස් පෑන් එකක් වගේ අරගෙන ඒක දුවනවා. බොට්ටුලු ඒක ගන්න කතේ තියන් ගියොත් ඒ මූ බොටාලු. කාලගන්නික් වගේ බම්ම. ඔව් වටේ කැරි කැරි කිරිය. මල්ලි වගේ මාරිසින් මාලි මොන බලන්න දැන් උට වදිනවා මූ දැන් බිමට දාගෙන. බිමදි ගායනවා. අම්මෝ අනුන්ගේ කිල්ලක් ගැහුවා. අම්මෝ මගේ ප්ලේයින් බල්ලා මාව ස්ක්වොඩ් එකට ගෙනිත් දාන්න. ඒක ඔය උඩ තිබ්බේ. ඔය ඉතින් 10ක් විතර මේ අර පොඩි උන් ටිකකට තිබ්බාම ඉතින් ගහන්න පුළුවන් කිව්වා. ෆුල් ගේම් ප්ලේ එකක් දීපන් මගේ. කවුරුනේ account එකක් දෙන්න තියෙනවා දෙන්න කැමති නම් මට දෙන්න. මෙයා Free Fire ගහනවා. බොට් account එකකින් බොට් account එකකින් ප්ලේ කරන්න. එහෙමද? සුදා ඒ වගේ ක්‍රිකට් නේ අපි ඉස්සරින් ඉඳලා ගහනවා. අපි ලයිව් කරේ නේ ඒක. ලයිව් කරා නම් දැන් ගොඩ. ලයිව් කරන්නේ ඉන්නේ කොල්ලන්ට ගියහම. කොල්ලොන්ට කියන්න බැරුණානේ. ලයිව් කරන්නේ ඉන්නේ ඉස්සරහට. දැන් මූ දුව දුව ඉඳලා විපති ගායනවානේ රජුට් එකේ. පොඩි අවුල. හරි පොඩි අවුල. අම්මෝ ප්ලේයින්. ඒක වාට්ටම යවුවේ කරන් දෙයක් නැහැ. අම්මෝ ඒක. උඩ හැරෙන්නවත් වෙලා නෑ බං. ඌ අර උඩ පැන පැන වෙඩි තියන්න බන්නේ හෙඩ්ෂොට් එක ගන්න අර උඩ කරගෙන හවුස් එක කරවන. මේ අම්මෝ අයියේ. හරියයි මම ඊළඟට ගාගන්න. ඊළඟ වැච්චේත් ඔයාලට සදීවි දර්ශනයක් අපි ලබා දෙන්නම්. මේ තියෙන අපේ OnlyFans group එක. මේකේ ඉන්න ඔයාලට දාලා දෙන්නම් members 1432ක්. මේකට join වෙන්න ඕන නම් අපි මම description එකේ දාලා තියෙනවා WhatsApp channel එකේ link එක. ඒකට join වෙන්න පුළුවන්. එතකොට මේ channel එකේ අපේ fans තමයි මුලින්ම හිටියේ. ඊට පස්සේ අපි convert වුණා ඒක trade කරන set එකකට ආවා. එතකොට ඔයාලට පෙන්නන්නම් නිකන් අපි නිකන් පොඩි roughly මොකක්ද අපේ මේ group එකේ වෙන්නේ කියලා. ගොඩක් කට්ටිය මේ trade කරන scene එක හරියටම දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් එතකොට අපි යාළුවන්ට share කරනවා. ඕකේ මේ තියෙන්නේ ඩොලර් 8ක profit එකක්. මේ තියෙන ඩොලර් 231ක profit එකක්. එතකොට මේ තියෙන්නේ ඩොලර් focus වෙන්න 582ක profit එකක්. එතකොට මේ තියෙන ඩොලර් 8ක් ආයේ. ඊට පස්සේ මේ තියෙන ඩොලර් 404ක්. මේ තියෙන ඩොලර් 1100ක්. එතකොට මේ තියෙන අපේ week එකක profit එකක්. එතකොට මේ තියෙන එක withdraw කරපු එක. withdrawal තියෙනවා 2802ක්. ඊළඟට පොඩි මේකක් කරන්න හදනවා. එදා දවසේ profit එක එදා දවසේම withdraw කරලා video එකට include කරනවා. අපි signal දෙන්නේ කොහොමද? signal provide කරන්නේ කොහොමද? ඒ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන් signal ටිකයි අපේ analyze එක ගහලා තියෙන්නේ කොහොමද? ඒ හැමදේම බලා ගන්න පුළුවන්. අපි මේ හැමදේම share කරනවා. එතකොට මේක අපේ එක business එකක්. ඉතින් trade කරන කැමති set එකට 0.72 නම්බරේ message එකක් දාලා public group එක ඕන නම් ඉතින් public අයට තියෙනවා. අපේ public set එකට join වෙන්න පුළුවන් අපේ public group එකට. ඒක අපේ තියෙනවා අපේ WhatsApp channel එකේ link එක තියෙනවා description එකේ. අපේ VIP group එකට join වෙන්න පුළුවන්. members ලා 75ක් ඉන්නවා. members ලා ඉන්නවා අපේ 75. ඔයාලට join වෙන්න පුළුවන්. අපේ VIP එකට join වෙන්න ඕන නම් අපි පල්ලෙන් pin කරලා තියෙනවා අපේ link එක. ඒ වගේම ඊයේ video එක පල්ලේ ඉවරලා ඒක අන්තිම ටික තියෙනවා account එක හදාගන්න එකත්. ඕන නම් මම comment එකේ ඒකත් pin කරලා දාලා තියන්න. account එක හදන video එකයි account එක හදන්න ඕන link එකයි partner code එකයි මම include කරලා තියන්නම්. ඔයාලට පුළුවන් account එකක් හදාගෙන ගිහලා අපිට message එකක් දාන්න 0.72 293 නම්බරේ message එකක් දාලා ඉවරලා ඔයාගේ VIP place එක ලබා ගන්න පුළුවන්. ඉතින් deposit එකක් දාගෙන අපි Monday ඉඳලා last වෙලා වැඩ ටික කරනවා. කැමති නම් join වෙන්න. අපි වැඩේ කරමු ලස්සනට. එතකොට අපි මේ set වෙන කට්ටියට කොහොමද අපේ කට්ටියට plan එක දෙන්නේ? ඒ හැමදේම තියෙනවා. අපේ මෙහෙමයි. ඩොලර් 1000ක් deposit එකක් දාගෙන කට්ටියට අපේ plan එක තියෙනවා. daily profit එක 104ක වගේ growth එකකට යන්නේ. ඒ කියන්නේ ඩොලර් 40ක් වගේ ඔයාලට profit කරගන්න පුළුවන්. ඒක අර 104ක් කියන්නේ අපි risk එකත් manage කරලා ඒ හැමදේම loss එකක් වුණත් ඔයාලට recover කරගන්න පුළුවන් amount එකක් තියෙනවා ඩොලර් 1000ක් දාගෙන එකට. ඩොලර් 100ක් දාන එක්කෙනෙක්ට ඇත්තටම අපි කියන්නේ entries දෙකක් හෝ එකක් ගන්න කියලා maximum. ඊට වැඩිය යන්න එපා කියලා. මොකද risk එකක් තියෙනවා. risk එක manage කරන්න ඕනේ අපි. ඒ විදිහට තමයි plus අපි SMC අපේ strategy එක. එතකොට අපි ඇත්තටම join වෙලා බලන්න පුළුවන් ඔයාලට අපේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. අපේ පරමාර්ථය ඇවිල්ලා අවුරුද්දක් ඔයාලා invest කරන amount එකෙන්ම දිගටම trade කරගෙන යන්න. ඇත්තටම මේක short term එකක් නෙමෙයි. මම කියන්නේ loss වෙන්නේ කියලා කාටවත් හැමෝටම wish කරන්නේ profit කරන්න. අපි
ෆුලි සපෝට් එක දෙනවා. ඉතින් EOC මෙන් ප්‍රොෆිට් කරගෙන යමු. අතන එක්කෙනෙක් දෙන්නෙක් වගේ සාමාන්‍යයෙන් ඕනම තැනක මොඩියෝ දෙන්නෙක් වගේ ඉන්නවනේ. එහෙම ඉන්නත් පුළුවන්. ඉතින් එහෙම ඉන්නත් ඕනේ. මොකද හැමෝටම එක වගේ මයින්ඩ් සෙට් එකක් නැහැ, කැපැසිටි එකක් නැහැ තේරුම් ගන්න. ලංකාවේ වෙන කට්ටිය වගේ නෙමෙයි. ෆුලි මේ බිස්නස් එක ස්ටාර්ට් කරද්දිම වෙන්නේ කොහොමද? අපි අය ඔයාලට උදව් ගන්නේ හැමදේම ඔයාලට කියලා දීලා ට්‍රස්ට් එක ඇති කරගෙන තමයි මේ වැඩේ කරේ. එතකොට අපි කාටවත් ට්‍රස්ට් එක ඇති නොවන වැඩ අපි කරලා නැහැ. ඉතින් මගේ ඔඩියන්ස් එක මාත් එක්ක ඉන්න. ඔයාලට ජොයින් වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොන හරි තිබ්බොත් එහෙම මාව කන්ටැක්ට් කරගෙන මෙසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න. අපි ඩිස්කස් කරලා වැඩේ කරමු. ගොඩක් කට්ටිය ඇත්තටම ගොඩක් ඔඩියන්ස් එකේ ඉන්නවා. නිව්සීලන්ත කට්ටිය ඉන්නවා. ඕස්ට්‍රේලියන් ඔඩියන්ස් එකක් ඉන්නවා. ඊට පස්සේ ගොඩක්ම ජපන් සෙට් එකක් ඉන්නවා. අපි ජපන් කොල්ලෝ කෙල්ලෝ ගොඩාරියක් ඉන්නවා. ඩුබායි සෙට් එකක් ඉන්නවා. ඒ වගේම ඉතින් දැන් අපි ට්‍රස්ට් කරලා අපිත් එක්ක මේ ජර්නි එක ඉස්සරහට යන්න ඔයාලා එකතු වෙනවාට. ඉතින් අපි ලස්සන වැඩ ටිකක් කරමු අනිවාර්යෙන්ම. ප්‍රොෆිටබල් ලයිෆ් එකක් ගත කරමු අනිවාර්යෙන්ම. හොඳ දෙයක් ඉස්සරහට වෙයි අනිවාර්යෙන්ම. ඉතින් අපි අවුරුද්දක් මේ වැඩේ මේ විදිහටම කරගෙන ගියමු. හැමදේම ගොඩේයි. බලමු මොකද වෙන්නේ කියලා.